අනේ නත්තල්සී මට අවංක කෙල්ලෙක් හොයලා දෙන්නකෝ. සඳුනි අවංකත් නැහැ. සඳමාලි අවංකත් නැහැ. තරුසි අවංකත් නැහැ. නෙත්මි අවංකත් නැහැ. අනේ නත්තල්සී මට ආවත් හොඳ අවංක කෙල්ලෙක් හොයලා දෙන්නකෝ. කවුද මාව ගෙන්නුවේ? හරියට කොස්තුම් එක දාගත්තෙත් නැහැ. මල්ලි වාද මාව ගෙන්නුවේ? අඩේ නත්තල්සී මම මේ වගේ උදව්වක් බලාපොරොත්තුෙන් කතා කරේ බං. ඕනේ උදව්වක් ඉල්ලන්න කරලා දෙන්න. මට අවංක කෙල්ලෙක් හොයලා දෙන්නකෝ නත්තල්සී. අවංක කෙල්ලේ? මොකද්ද පුතා රට? මං ලංකාවේ සීයේ. ලංකාවේ කොහෙද පුතා අවංක කෙල්ලෝ ඉන්නේ? මගේ යාළුවෝ ඕන තරම් කියන්නේ නත්තල්සී අරය අවංකයි මෙයා අවංකයි කියලා. අනේ නත්තල්සී මට අවංක කෙල්ලෙක් දෙන්නකෝ. ඇයි අවංකයි? හැබැයි දැවැන්තයි. අනිත් එක පුතා తాවකාලික ජීවිතේ මේ ලිංගික අවයව දෙකක් ඝට්ටනය කරගන්න මොකටද අවංක භාවයක්? ඕක හරියන්නේ අවංක කෙල්ලෝ නම් ලංකාවේ හොයන්න බෑ පුතා. අනේ නත්තල්සී එහෙම කතා කරන්න එපා නත්තල්සී මට අවංක කෙල්ලෙක් ලබා දෙන්නකෝ. හරියට දැන් මේ නාහෙන් අඩන එකේ මං අවංක කෙල්ලෙක් හොයලා දෙන්නම්කෝ. අනේ හාසී. හරි. ප්‍රශ්න දෙකක් අහන්න. පුතා අවංකයිද? ආපෝ නත්තල්සී මං අවංකයි. හරි. පුතා අවංකයිනේ. හරි. එතකොට මේ ප්‍රශ්නේ හරි. අනිත් ප්‍රශ්නේ තමයි පුතාට ආදරෙයිද? නැතුව නත්තල්සී මට පට්ට ආදරෙයි. හරි එහෙනම් කොල්ලෝ. අවංක ආදරයක් ලැබුණා කියලා හිතා ගන්නකෝ. මං ගියා එහෙනම්. මට පට්ට සතුටුයි නත්තල්සී. අද නම් මට පට්ට සතුටු දවසක්. සතුට වැඩිකමට චූපරකුත් ඇදුණා. මොකෝ මේ චූ ඇඟ දිගේ පිරෙන්නේ? කෝ එක? අනේ වැටිලාද? අනේ මං ගේනියෙක් කළා. පුතා අවංකයිද? අවංකයි. පුතාට ආදරෙයිද? මට පට්ට ආදරෙයි. නත්තල්දියේ